දැලි වලන් හොදනකොට මට ඒක දරා ගන්න බැරි වුණා. මං ඔබ වහන්සේට දුෂ්ට වචනයෙන් බැන්නට ඒවට මට සමා වෙන්න. ස්වාමීනි ඔබ වහන්සේ මාගේ රාජ්‍යයට ඇවිල්ලා අර කුසාවතිය අත්තරලා මගේ රාජ්‍යයට ඇවිල්ලා ඔබ වහන්සේ ඇත් ගාලේ බිම නිදාගෙන ඉන්නවා කියලා දැනෙද්දි මගේ ඇඟපත දණ්ඩ පටන් ගත්තා. මං ඇඳෙන් නැගිටලා මමත් බිම නිදිය ගත්තා. එහෙම මම කළා. ඒ මගේ අතින් දැන හෝ නොදැන වෙච්ච වරදට ස්වාමීනි මට සමා වෙන්න. ස්වාමීනි කුම්භකාර ජාතකේ ඔබ වහන්සේට නොකියාම මං ඔබ වහන්සේට දරුවා බාර දීලා මං ඔබ වහන්සේට නොකිය පැවිද්දට ගියා. ඒ නොකියා ගියේ එකට මට සමා වෙන්න. කොච්චර බිරිඳක් විදියට සත්පුරුෂ වුණාද කියන ඔබ වහන්සේ ඒ වගේම බන්ධන ජාතකයේදී ඔබ වහන්සේ තපසට යනකොට මාත් ඔබ වහන්සේත් එක්කම ආවා. ඔබ වහන්සේ බඹසර වඩද්දී මමත් බඹසර වැඩුවා. ඔබ වහන්සේ සිල් රැකද්දී මමත් රැක්කා.